1989 මුල් භාගයේ තරුණ යුවලකට සිදු වූ ඉතා බිහිසුණු සිද්ධියක්. ඔහු නමින් කුමාර. ඔහුගේ බිරිඳ සුජීවා. ඔවුන් විවාහ වී වසර 4ක් ගෙවී තිබුණත් ඔවුන්ට දරු සුරතල් බැලීමේ වාසනාව උරුම වී තිබුණේ නැහැ. ඔවුන් කසාද බැඳලා ජීවත් වුණේ කුමාරගේ මහ ගෙදර. හැබැයි සුජීවා සිතුව තරම් සුව පහසු ජීවිතයක් නම් ඇයට ඒ නිවසේදී ලැබුණේ නැහැ. දරුවන් ඇතා හෝ නැතා ඒ නැන්දම්මගෙන් නම් ලේලියට කිසිම විසුමක් තිබුණේ නැහැ. අවුරුදු 4ක් තිස්සේ අනේක දුක් කම්කටොළු මැද දුකසේ කාලය ගත කළා. අවසානයේ පෞල් ජීවිතේ පවා දෙදරා යන තැනට ඒ අඹුසැමියන්පත් වුණා. ඔවුන් අවසානයේ තීරණයකට එළඹුණා. සුදුහාමිනේ, මම දන්නවා ඔයා මේ ගෙදර ඉඳලා විඳවනවා කියලා. දැන් අපි දෙන්නගේ බැඳීමත් අඩු වෙලා. අපේ අම්මා එක්ක දේවදූතියක් ආවත් වසන්න නම් හම්බ වෙන්නේ නැහැ. හොඳම දේ තමයි අපි වෙන ගෙදරක පදිංචියට යමු. හා නේද? අපේ මහත්තයා කියන දෙයක් තමයි ඉතින්. මම කවදාවත් මොන ප්‍රශ්න තිබුණත් ඔයාගේ අම්මගේ බැඳීම් පළුදු කරලා නැහනේ. ඔයාට මේක තේරුණ එක හොඳයි. දැන්වත් හොඳ තීරණයක් ගන්න. ඇයි එහෙම කියමින් කුමාරට හේතු වුණා. ඔන්න ඉතින් එදා දවස ගෙවිලා පහවදා උදේ වැඩට යන්න දෙදෙනාම ලෑස්ති වුණා. දෙදෙනාම වැඩ කළේ එකම ආයතනයක. ආයතනයක කිව්වේ ගාමන්ට් එකක. කුමාර ඔෆිස් එකේ වැඩ කළ අතර සුජීවා ලයින් එකේ සුපර්වයිසර් කෙනෙක් විදිහට සේවය කළා. ඔන්න රැකියාවට ගිය දෙපළ රැකියාවෙන් ෂෝට් ලිව් එකක් දාලා ගියා කුලී නිවසක් හොයාගන්න. හෝමාගම හොස්පිටල් පාරේ ටිකක් ඇතුළට වෙන්න ඔවුන්ට නිවසක් ඇති බව දැන්වීමක් මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ඔවුන් දෙපළ බයික් එකේ නැගී කුලී නිවස සොයා ගමන ආරම්භ කළා. ඔන්න කොහොම හරි ඔවුන් මේ නිවස සොයාගත්තා. පෙනුමෙන් গুপ্ত බවක් ඉසුලුවත් නිවස ඇතුළට ගියාම ගේ ඇතුළ හොඳට තිබුණා. නිදර කාමර දෙකක්, කෑම කාමරයක්, කුස්සියක් සහ සාලේ ඇතුළුව බාත්රූම් එකක් ඒ නිවසට අඩංගු වුණා. ගේ එළියෙන් දකිද්දී සුජීවා ටිකක් විතර අකමැති වුණා. නිවස ඇතුළ බැලුවාම පස්සේ නම් ඇයත් එක පයින්ම කැමති වුණා. ඔන්න ඉතින් මේ දෙදෙනා නිවසේ හිමිකරු මුණ ගැසී නිවස තමන් කුලියට ගන්න කැමති බව පවසා සිටියා. අවසානයේ ඇඩ්වාන්ස් කරපු ඔවුන් දෙපළ හෙටම පදිංචියට එන බව පවසා එතනින් පිටත් වුණා. ඔවුන් එහෙමම ගෙදර බලා ගියේ ඔවුන්ගේ අඩුම කුඩුම ටික සූදානම් කර ගැනීම සඳහායි. ඔන්න ගෙදරට ගොඩවත්ම නැන්දම්මා ලේලියගේ ඇඟට කඩා පැන්නේ ඔවුන් වෙනම පදිංචියට යන බවවත් නොදැන. ළමා තැනි වැඩට යන්නේ නැතුව මගේ කොල්ලවත් අරගෙන මගුල් නටන්න ගියාද? අනේ උඹලා වගේ ගෑනු මේ ගෙදර මාත් එක්ක මගුල් නටන්න බෑනේ. ඉතින් රෝන්දේ ගිහින් නටලා යසයි එන වෙලාව. දැන්වත් ඔය සුකුරුත්තන් ගලවලා මේ ගෙදර දොරේ වැඩ කරපන්. මෙතන වැඩකාරයෝ නෑ. අපෝ ඉතින් ඔන්න නැන්දම්මගේ ගෝර නාඩුව පටන් ගත්තා. ඉවසලා බැරිම තැන කුමාරට කේන්ති ගියා. මම ඔහුව සංසුන් කළා. මම මගේ ඇඳුම් ටික චේන්ජ් කරලා කුස්සියට ගියා. මුළු ගෙදරම විනාශ කරලා තිබුණේ. මම කොනක ඉඳලා සියල්ල පිරිසිදු කොට රැයට කෑමත් හදලා තමයි කාමරයට ආවේ. මෙන්න නැන්දම්ම නැවත කෑ ගහනවා. එයා ඒ කෑ ගහන්නේ මම කාමරයට එනවා බලන් ඉඳලා. මොකද මමයි කුමාරයි ආදරෙන් ඉඳී කියලා තියෙන ඉරිසියාවට. මේ ගෙදර මිනිස්සු රැයට කන්නේ නැද්ද? ළමා තැනී වගේ කාමරයට රිංගගෙන හිටියම මමද මේ ගෙදර වැඩ කරන්න ඕනේ. අම්මේ රැයට කන්න උයලා තියෙන්නේ. කාමර ඇවිලා නැති නිසායි ආවේ.
උයලා වළං වල තිබ්බාම බෙදාගෙන අපි කන්න ඕනේ. ඇයි මේසෙට යවන්න ඔබට බුලත් දෙන්න ඕනේද? අනේ මුන් වගේ ගෑනු ළමයෙක්වත් නැති වඳ ගෑණි අපරාදේ මගේ අහිංසක කොල්ල අහු වුණා. මේ උඹට ඉන්න බැරි නම් පළ මේ ගෙදරින්. එතකොටවත් මට පුළුවන් අපේ කොල්ලට හොඳ කසාදයක් කරලා දෙන්න. පොත්තේ සුදට රැවටිලා කරුණයක් කරගහගෙන ආවා. විතර කාලකන්ණි ගෑනු මේ ආඩපාලි මට අරුමයක් නොවුණත් මට වඳ ගෑණි කියලාට අපහාස කරන එක තමයි දරාගන්න බැරි. මේක මගේ කරුමේ. ඒකට කවුරුත් පලි නෑ. මම කුස්සියට ගිහින් කෑම ටික බෙදලා මේසේ සූදානම් කළේ. කාලා බීලා ඉවර වුණාමවත් අස්පස් කරලා දාලා මට මගේ වැඩක් කරගන්න ඕනි නිසා. ගත්ත ගෙදරට ගෙනියන්න අවශ්‍ය අඩුම කුඩුම හදාගන්නත් එපා. රාත්‍රී ආහාර ගැනීම සඳහා අම්මලා පැමිණ මේසෙන් වාඩි වුණත් කවදාවත් මට මේසේ වාඩි වෙලා නිදාසේ කන්න දීලා නැහැ. කොහෙට හරි වෙලා කන්න හැදුවත් අරක ගේන්න මේක ගේන්න කියලා අඬ ගහනවා. ඒ නිසා හැමෝම කාලා ගියාම තමයි මම බත් කන්නේ. සියල්ල හවර කළ මා කාමරයට ගියේ බඩු ටික පැක් කර ගැනීම සඳහා. ඔන්න අපිට අවශ්‍ය දේවල් ටික හොරාගත් පසු රෙදි පිළි ටිකත් බෑග් වල අසුරාගත්තා. හෙට නිවාඩු දාලා තියෙන නිසා උදේම ගෙදරට යන්න අපි කතිකා කරගත්තේ අස්පස් කරගන්නත් තියෙන නිසා. ඔන්න පහුවදාට එළි වුණා. අපි සුපුරුදු පරිදි ලෑස්ති වුණේ වැඩට යන්න නන් නෙවෙයි. අලුත් ගෙදරට යාමටයි. අසුරාගත් අඩුම කුඩුම සියල්ල ශාලෙට ගෙනත් තියපු කුමාර අම්මාට පැවසුවේ අපි වෙන ගෙදරකට යන බව. ඒක අහපු ගමන් උන්ද පරල වුණේ නැත. කාලකන්ණි හැතිරි මගේ කොල්ලව මගෙන් වෙන් කරලා අරන් යන්න හදන්නේ නේද? එතකොට උඹට ඕනේ විදිහට නටන්න පුළුවන්නේ. ඵලයන් ළමා තැනි දැන් උඹට කුමාරි හාන් වගේ ඉන්න පුළුවන්නේ. උඹ අපේ පවුලට කරපු දෙයට උඹට සාප කරනවා මම. කවදාවත් උඹ කොහේ ගියත් උඹට සැනසීමක් නම් ලැබෙන්නේ නැපා. මගේ පුතේ උඹ අම්මව දාලා යනවා ඒනා. ඇය හඬමින් ඉවත බලාගත්තා. අම්මාට වැඳපු කුමාර ත්‍රිරෝද රථයට බඩු ටික පටවන්න වුණා. මමද රෙදි බෑග් ටික අරගෙන එළියට බැස්සේ. අම්මාට වඳින්න ගියොත් හොඳ වයින් අහගන්න වෙන බව මා අත්දැකීමෙන් දන්නා නිසායි. ඇය මොනවදෝ කියලා බනින වැහුණත් බඩු සියල්ල පටවා මාද ඒ ත්‍රිරෝද රථයටම ගොඩ වුණේ නිවස කරා යාමටයි. අපිට ඉස්සර වී කුමාර බයික් එකෙන් ගියා. කොහොම හරි ඔන්න අපි නිවසට පැමිණියා. අපි බඩු සියල්ල බාලා ත්‍රිරෝද රථය පිටත් කර හැරියා. ඊට පසු රාහු කාලය පන්නලා සුබ මොහොතින් අපි නිවසට ඇතුළු වුණා. මට නම් මාර සතුටුයි. දැන් නම් සියලු කරදර අහවරයි. නිදහසේ ඉන්නයි ඉතින් තියෙන්නේ. හිත ඇතුලෙන් මටම කියාගත් මා බඩු ටික හුරන්න වුණා. අපේ කුස්සියට අවශ්‍ය බඩු ටිකත් අපි රැගෙන ඇවිත් තිබුණා. ඒ සියල්ල පිළිවෙලට අස් කරපු අපි ගෙදර හොඳට අතු ගෑවා. ඊයේම ගෙදර අයිති කට්ටිය ගෙදර මකුළු දැල් කඩලා මිදුල එලිපෙහෙලි කරලා තිබුණා. ඒක ලොකු සහනයක් වුණා. ඒ ගෙදර ගෘහ භාණ්ඩ තිබුණ එක අපිට ලොකු පහසුවක් වුණා. අපිට දැන් අඩුපාඩු තියෙන්නේ ගෑස් සිලින්ඩරයයි උයන්න අවශ්‍ය අඩුම කුඩුමයි විතරයි. මම කුමාරට කිව්වා. සුදු හාමිනේ අපි අවශ්‍ය දේවල් අරගෙන එන්න යමුකෝ.
ඉක්මනින් ලෑස්ති වෙලා එන්නකෝ. මහගෙදර ඉද්දී වැඩට එකට ගියාට කිසිම තැනක යන්න කවදාවත් අම්මා ඉඩ දුන්නේ නැහැ. කුමාරට අවමට යන්න අඬ ගැහුවාම මම පුදුම සතුටකින් ලෑස්ති වුණේ. ඔය විදිහට අපි දෙදෙනා ඉතා සතුටින් කාලය ගත කළා. ඔන්න දැන් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. දැන් මම ජීවත් වෙන්නේ පුදුම සතුටකින්. අපි මේ ගෙදරට ඇවිත් දැන් මාස 3ක් විතර වෙනවා. කිසිම කරදරයක් නැතුව සාමකාමීව ඒ කාලය ගෙවුණත් නිදහසේ කාලය ගත කරද්දී ඔන්න සතුටුම සුබ ආරංචිය මා දැනගත්තා. ඒ මා ගැබ්බ අරගෙන බව. මටයි කුමාරටයි දැනුනේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. අපේ දුක් කරදර ඔක්කොම ඉවරයි සුදුහාමිනේ. කුමාර මා තුළුරු කරගෙන සතුටු කඳුළු සැලුවා. ඔහොම මාසයක් දෙකක් ගෙවෙන්නේ නැති. මෙන්න දැන් නිවසින් අමුතු සද්ද ඇහෙන්න පටන් අරගෙන. ඒ විතරක් නෙමෙයි. අපි නිදාගෙන ඉද්දි ගේ ඇතුලේ බර අඩි කියලා ඇවිදිනවා එහෙනවා. ඔන්න එක දවසක් රෑ මට බාත්රූම් එකට යන්න වුමනා වුණා. මම කුමාරට හැරෙව්වේ නැතුව බාත්රූම් එකට ගියේ. ගේ ඇතුළේම බාත්රූම් එකේ තමයි টয়ලට් එකක් තියෙන්නේ. ඉතින් බය වෙන්නේ මොකටද? මම ගියා බාත්රූම් එක ඇතුළට. දොරත් වහගෙන টয়ලට් එකට ගියේ මම අත් දෙකත් සිංක් එකෙන් හොදගෙන එළියට එන්න ආවා. දොර අරින්න හදනවා දොර අරින්න බෑ. දොර එළියෙන් ලොක් කරලා. මම හොඳටම බය වුණා. මොකද මම ඉන්න තට්ටේ උඩ කුමාර කවදාවත් ඔහොම විහිළු කරන්නේ නැහැ කියලා මම දන්න නිසා. මම හයියෙන් කෑ ගැහුවා. කුමාර අනේ මේ දොර අරින්නකෝ. මට එළියට එන්න බෑ. දොර වැහිලා. කුමාර මා කොපමණ කෑ ගැහුවා. කුමාරගෙන් කිසිම සද්දයක් නැහැ. මම දොර ළඟ ඉද්දි මට ඇහෙනවා টয়ලට් එකේ වතුර අරින සද්දයක්. මම හොඳටම බය වුණා. මම කෑ ගහලා ඇහුවා ඔය කවුද කියලා. කවුද? කවුද টয়ලට් එකේ ඉන්නේ? කිසිම සද්දයක් නැහැ. ඒ වුණාට හොඳට වේලිලා තියෙන බාත්රූම් එකේ ටයිල් උඩ තෙත අඩි මතුවෙනවා පේනවා. මම හොඳටම බය වුණා. බය වැඩිකමට මට කලන්තේ වුණා. මට සිහිය එනකොට මම ඇඳ උඩ හිටියේ. ඒ විතරක් නෙමෙයි. ගෙදර අයිතිකාර ජෝඩුවයි තව ගුරුන්නාන්සේ කෙනෙකුයි ඇඳ ළඟ හිටියා. කුමාර මාව අල්ලගෙන මගේ ළඟින්ම හිටියා. මොකද මේ දරුවට උනේ? මොකද ඔය ළමයා බය වුනේ? කියන්නකෝ බලන්න. ගුරුන්නාන්සේ එහෙම හද්දි මම මට වුණ සිද්ධිය එහෙමම කියලා දැම්මා. මේ දරුවට තනිකන් දෝෂේ වගේ. එක එක සිතුවිලි වලින් චිත්ත රූප මැවිලා වගේ. දැන් ඒකට කාරේ නෑ. ඔය දරුවට මම හොඳ ආරක්ෂාවක් දාලා තියෙන්නේ. බය නැතුව ඉන්නයි තියෙන්නේ. එහෙම කියමින් ගුරුන්නාන්සේ පිටත් වුණා. ඒත් සමගම ගෙදර අයිති අයත් යන්න පිටත් වෙලා කිව්වේ මේ ගෙදර කිසිම දෝෂයක් නැහැ. ඔයාගේ හිත වෙන්නේ නැති පුතේ කියලා. ඔය විදිහට ටික දවසක් කිසි අවුලක් නැතුව ගෙවුණා. ඔහොම යද්දි එකපාරටම ගෙදරදි වගේම වත්තේදී හරි අමුතු පිල්ලියක් වගේ රූපයක් නිතරම මට පෙනි අතුරුදහන් වෙන්න පටන් ගත්තා.
මම කෑ ගහගෙන දුවනවා. ඒ හැම වෙලෙම දවසින් දවස කරදර වැඩි වෙද්දී මම නැඹුරු වුණේ පිරිත් අහන්න, භාවනා කරන්න. මම උදේට හවසට හොඳට මල් පූජා කළා. අපේ කුමාර ක්‍රිස්තියන් කෙනෙක්. එයා මම කරන කිසි දෙයකට අකුල් හෙලන්නේ නැහැ. මම බෞද්ධ කෙනෙක්. හැබැයි කුමාර හොල්මන් අදෘශ්‍යමාන දේවල් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. දැන් මට අර පිල්ලි පේන්නේ, ඇහෙන්නේ නැහැ. සියල්ල හොඳින් විසිඳලා ගිහින් වගේ. මෙහෙම ටික දවසක් යද්දී කුමාරගේ ලොකු වෙනසක් මට තේරෙන්න ගත්තා. කුමාර දැන් මට ආදරේ නැහැ. කතා කරන්නේ නැහැ. ගෙදර ඉන්නේ හොඳටම රෑ වෙලා. ගෙදර හිටියත් ඔහෙ බලාගෙන ඉන්නවා. තනියෙන් කියවනවා. තනියෙන් hina වෙනවා. එකම විකාරයයි. බැරිම තැන මම හිතුවා කුමාරව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න. වෛද්‍යවරයා පවා කිව්වේ කුමාරට කිසිම මානසික ලෙඩක් නැහැ කියලා. කරන්න පුළුවන් හැමදේම කළත් කුමාරගේ තත්ත්වය එන්නෙම අයපත්තට හැරුණා. කුමාරගේ මුළු ඇඟේම හොරේ හැදිලා වගේ තුවාල දවස් ගාණක් තිබුණා. ඒ වගේ ඉස්ම බේරෙනවා. පට්ට ගඳයි. කුමාර බලන් ඉද්දී කෙට්ටු වුණා. මට මේ දේවල් බලා ඉන්න බැරි තැන කුමාරගේ අම්මට කිව්වා කුමාරට වෙලා තියෙන දේ ගැන. ඔන්න කියලා දවසක් යන්නත් කලින් කුමාරලගේ අම්මා ආවා. මිනිහෙකුත් එක්ක කරගෙන ඒ කට්ටඩියෙත් කොහෙද? නන්දම්මගේ කට වැහිලා මට වචනයක්වත් කිව්වෙත් නැහැ. මෙන්න අම්මාර කට්ටඩිය එක්ක මොනවද කුතු කුතු ගන්නවා. මම හොරෙන් ඇහුම්කන් දුන්නා. බලන්නකො ගුරුන්නාන්සේ අරකිට හෙනයක්වත් නැහැ. අර අස අගේට ඉන්නේ. ඒ කරපු දෙයින් මගේ දරුවට බලපෑමක් වෙලා තියෙන්නේ. අනේ ගුරුන්නාන්සේ මගේ දරුවව බේරලා දෙන්න. ඔහෙට පිස්සුද ගෑණියේ? තමුන් කියපු විදිහට තමුසේගේ ලේලි මින්ද වෙලා මැරෙන්නනේ මේක කළේ. තව හොඳට කියලා මේ හූනියම කපන කට්ටඩියත් මැරෙන විදිහට මහා බලගත් විදිහට කරපු වැඩක් මේක. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔය උන්දගේ ලේලි පින්කාරේ. ඒකයි මොන පිළියකටවත් ඒ දැරිවිට කරදර කරන්න බැරි. දැන් මේ හූනියම තියෙන්නේ ඔහෙගේ පුතාට ගිහිල්ලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක කපන්න විදියක් නැහැ. මොකද ඒක කපලා මට මැරෙන්න බෑ. මම කිව්වනේ මේවා කරද්දී මේ වගේ තියෙන බරපතලකම මට කරන්න කිසිම දෙයක් නෑ මේකට. අනුන්ට කපපු වලේ තමුන් වැටිලා ඉන්නේ. දැන් ඉතින් හිත හදාගත්තොත් හොඳයි. වෙන කරන්න දෙයක් නම් නෑ. ඕන් එහෙනම් මම ගොහින් එන්න. අනේ ගුරුන්නාන්සේ එහෙම කරන්න එපා. මගේ අහිංසක දරුවව බේරලා දෙන්න. දැන් කරන්න දෙයක් නැහැ. ඕවා කරන්න කලින් කිව්වනේ මම ඕවා සෙල්ලම් වැඩ නෙමෙයි කියලා. පනට පණක් සත්ත කොරාලා කරපු භයානක ගුරුකා. අපිට කපනවා බොරු. ගුරුන්නාන්සේ පිටවී යනතුරු හැඩු කඳුලින් බලා හිටපු නැන්දම්මා කුමාරගේ කාමරයට වැදුනේ කෑමොර දීගෙන. අනේ මගේ දරුවට වෙච්ච දෙයක්. මේ කාලකන්ණි ගෑණියෙක් කරගහගෙන අද මගේ දරුවා ලෙඩ ඇඳට වැටුණා. බොල උන්දගේ කට නයාම කන්න එපා. ඒකත් මගේ පිටින් තියලා ඇරියේ. ගුරුකම් කරලා මාව මරන්න
ඒක පුතාගේ පිටින් ගියාම ඒකටත් අපි පලි. අනේ මෙහෙම අම්මෙක් නම් අපිට ගෙදර ඉන්න දුන්නෙත් නෑ. වෙනම ඉන්නවා ඒ ඉන්නත් නෑ. මාව එකපාරටම උඩ ගියේ නැන්දම්මගේ කල්ල ගොට්ටිය ඇහිලා. මම යනවා. මගේ කොල්ලට මොනවා හරි වුණොත් බලාගනින්. උඹට මම කරන දේ. කාලකන්ණි හැතිරි. මගේ මුළු පවුලම කෑවා. එහෙම කියමින් ඇය පිටව ගියා. මේක නම් මගේ ජාති කරුමයක්. මොනව කරන්නද? ඔන්න අද දවසත් ගෙවි රාත්‍රිය උදා වුණා. කන්න පිරියක් නැති නිසා වගේම කුමාර මොනවත් කන්නේ නැති නිසා රෑ කෑමට මොනවත් නොසඳාම තේ එකක් හදාගෙන බීලා කුමාරටත් කිරි එකක් හදලා ටිකක් පොවන්න උත්සාහ කරපු මම නිදන්නට සැරසුනේ හිතට දැනුණ අපමණ වේදනාවල් යටපත් කරගන්න. ඔන්න රෑ 12 විතර වෙනකොට එකපාරටම කුමාර යටි ගිරියෙන් කෑ ගහනවා. මම දුවලා ගියේ මොකද්ද සද්දේ බලන්න. කුමාරගේ ඇස් උඩ ගිහිල්ලා ඇඟ දෙකට තුනට නමාගෙන බයෙන් කෑ ගහනවා. මෙතන කුණු වෙලා කෑලි හෙලෙන ගෑණියෙක් ඉන්නවා. ඒකේ මාව අරන් යන්න හදන්නේ. අනේ මාව බේරගන්න සුජීවා. ඒකේ මගේ බෙල්ල මිරිකන්නත් හදනවා. අනේ කුමාර දඟල කෑ ගහනවා දැක්කම හදවත පිච්චිලා ගියා. ඇයි මහත්තයා මොකද වුනේ? ඔයා බය වුණාද? මම එහෙම කියලා ඔළුව අත ගෑරේ ඔහුව සනසන්න හිතාගෙන. එකපාරටම මම ගැස්සිලා පස්සට විසුණේ. කුමාරගේ ඔළුව අත ගන්නකොට මට සීතල අත ඇල්ලුණා. මම හොඳටම බය වුණා. ඒ වෙලාවේ නම් මට ඒ මොකෙක්ද කියලා හොඳට පේනුණා. මුළු ඇඟේම මස් තිය වුණ ඇස් දෙක රතු පාට, කොණ්ඩේ සුදු පාට, නිර්වත් ශරීරයක් තියෙන ගෑණියෙක්. ඒ ගෑණිගේ මුළු ඇඟේම තුවාල. හරියට අපේ කුමාරගේ ඇඟේ තුවාල වගේමයි. මේ අකින්න මගේ දිහා බලලා කැට විදියට hina වෙලා කුමාරව ලෙව කනවා. කුමාරගේ තුවාල හාර කනවා. ඒ දිහා බලා හිටපු මම කොපමණ කෑ ගැහුවා. මගේ සද්ද පිට වුණේ නැහැ. මම දුවන්න හැදුවා. බයටම මගේ කකුල් දෙකත් ලොක් වෙලා. ඒ මල පිල්ලිය කුමාරගේ මුළු ඇඟේම තුවාල හාර කනවා. කුමාරගෙන් පිට වුණේ හීන් කෙඳිරිලි හඬක් විතරයි. ඒක දැකපු මට ඔක්කාරට ආවා. මම වමනේ කරමින් එතනින් කුමාරය එළියට දිව්වා. ඉස්සරහ දොර අරින්න හැදුවේ ගෙවල් අයිතිකාර අයගේ ගෙදරට දුවන්න හිතාගෙන. මෙන්න එක පාරටම බල්ලෙක් උඩු පුරන්න පටන් ගත්තා. ඒකට බය වුණ මම නැවත දොර ලොක් කරලා තව මොහොතක් බලා හිටියා. මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරුව. ඒ වෙලාවේ කුමාරගේ කාමරයෙන් එක ශබ්ද ආවත් මම එතනට නොගියේ දැනුණු අප්‍රමාණ බය නිසා. බල්ලෝ දිගටම උඩු පුරනවා. ඒ අතර බස්සෙකුත් හොගාලා කෑ ගහනවා. මගේ හිතට දැනුණ මහ මූසල හැඟීමත් සමග මම යටි ගිරියෙන් කෑ ගැහුවේ එළියට බහින්න බය වුණ නිසායි. මම උපරිම වැර යොදලා කෑ ගැහුවේ කාට හරි ඇහිලා දුවගෙන එයි කියන විශ්වාසෙක. ඔය විදියට ගොඩක් වෙලා කෑ ගැහුවාම තමයි අපේ ගේ දිහාට එන ටෝච් එලි ටික දැක්කේ. ඒ ආපු අය අපේ ගේ ළඟට ඇවිත් කතා කරනකොටම
දොර ඇරපු මම එතනට දිව්වා. මම හොඳටම බය වෙලා හිටියේ. ඩාඩිය හින් කනින් බේරෙද්දි මම සිදුවුණු සියලු දේ වුණාට පැවසුවා. ඊට පස්සේ ගෙදර ආйти නැන්දා ළඟ මම ඉද්දි ඒ ආපු පිරිස ගේ ඇතුළට ගියා. ගියාට වඩා වේගෙන් එළියට ආපු මිනිස්සෙක් ගේ ආйти නැන්දාගේ කන්ට කරලා යමක් කියලා මාව එහෙට එක්කන් යන්න කිව්වා. මට මුකුත් හිතා ගන්න බැරි වුණේ ඇයි මම ඒ ගෙදරට යන්නේ කිව්වේ කියලා. අනේ ඇයි මාමේ මම යන්නේ? මට කුමාරව දාලා යන්න බෑ. මම කුමාර එක්ක ගෙදර ඉන්න ඕනේ. මොනවා වුණත් කුමාර අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා මම ඉන්නම්. මම ඉස්සෙල්ලම කුමාරව බලලා එන්නම් නැන්දේ. එහෙම කියමින් මා නිවසට ගොඩවත්ම මගේ අතින් අල්ලාගත් නැන්දා මගේ මග ඇහුරුවා. ඇයි නැන්දේ? මම කුමාරව පොඩ්ඩක් බලලා එන්නම්. මගේ හිතට මා මොකක්ද වගේ. හරි පස්සේ බලමුකෝ. හදිසියක් නෑනේ. අනික අර කට්ටිය ඇතුලේ ඉන්නවනේ. ඇයි එහෙම කියමින් අසල පුටුවක මා ඉඳෙව්වා. එහෙම ටික වෙලාවක් යද්දී මෙන්න ගෙදරට පොලිසියෙන් ආවා. ඒක දැකපු මම කලබල වී ඇහුවේ ඇයි පොලිසියෙන් ආවේ කියලා. කවුරුත් මට මුකුත් නොකියුවට මට සියල්ල පැහැදිලි වුණා. පොලිසියේ මහත්වරු මගෙන් ප්‍රශ්න කරද්දී එවලේම නැගිටපු මම කුමාරගේ කාමරයට දිව්වා. දෙවියනි මගේ කුමාර ඔයාට මේ මොකද උනේ රත්තරනේ? ඇයි ඔයා ඔහොම කරගත්තේ? අයියෝ මට ජීවත් වෙලා වැඩක් නෑ කුමාර. මා හඬා වැළපුනේ කුමාර ගෙල වැළලාගෙන මැරිලා හිටපු විදිය දැකපුවාමයි. අනේ කුමාර මම උදව් ඉල්ලන දේ ටික වෙලාවට මාවත් කුමාරගේ ලේයින් මගේ කුසේ වැඩෙන දරුවවත් දාලා සදාටම යන්න ගිහින් තිබුණා. මට නිකමටවත් එහෙම දෙයක් දැනුණා නම් මම කාමරේම ඉන්නවා. අවසානයේ මට මගේ මහත්තයවත් මගේ කුසේ ඉන්න නූපන් දරුවට එයාගේ තාත්තත් අහිමි වුණා. කුමාරගේ මිනිය තිබ්බේ මගේ ගමට ගෙනිහින් අපේ මහ ගෙදර. අවසන් කටයුතු කරන දවසේ කුමාරගේ අම්මා ඇවිත් සම්ඩු කළා. කුමාරගේ මිනිය යාළගේ ඉඩමේ දාන්න ගෙනියන්න ඕනි කියලා. අවසානයේ කුමාරගේ මිනිය එයාගේ අම්මලා ගෙදර ගෙනිහින් එහෙත් දවස් දෙකක් තියලා භූමි දානය කළා. මමත් ඒ සියල්ලටම සහභාගී වුණේ ඒ මගේ මහත්තයා නිසායි. අවසානයේ අපි එන්න පිටත් වුණා. නැන්දම්මා රවාගෙන මාදිය බලා හිටියා. මගේ දරුවා ඉපදුනහම එයාට ඕනි කියලා කිව්වා. එයාගේ පුතාගේ දරුවා කියලා. මගේ දරුවව මම කාටවත් දෙන්නේ නෑ. මම එහෙම කියමින් ඒ ගෙදරින් පිට වුණා. පුතාව මරාගත්තා වගේ මුණුපුරාවත් මරන්න හදනවා අරගෙන. නැන්දම්මට ඇගේ පුතාව අහිමි වුණා. මට මගේ ස්වාමියාව අහිමි වුණා. හැබැයි අවසානයේ මගේ මහත්තයා මට අහිමි වුණා. එයාගේ ලෙයින්ම දරුවෙක් හරි ඉන්නවා. එයාගේ අඩුව පුරවන්න. මගේ මහත්තයාගේ අහිමි වීම තාමත් මට දරා ගන්න බෑ. ඒ දැන් වසර 5ක් ගෙවිලා ගිහින් මම තවමත් ජීවිතේට මුහුණ දෙනවා. මගේ දරුවා නිසා. මගේ මහත්තයාගේ කපාපු පළුව මගේ පුතා නිසා.